peoples, it's Black Arthur here. මුකුද වෙන්නේ කොල්ලනේ කෙල්ලනේ. ඔන්න ඉතින් අදත් අපි යන්නේ අපේ Facebook group එකේ TikTok එකේ තියෙන videos ටික react කරන්න. අලුත් segment එකක් එන්න තියෙනවා ඉස්සරහට. හරිද? අලුත් segment එකක් ගෙන්න ඉන්නේ. එහෙනම් ඉතින් subscribe කරන්න group වල set වෙච්ච නැතිවට පුළුවන්. පල්ලෙහාට link වලින් group වල set වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු video එකට. අපි මුලින්ම බලන්න යන්නේ දේව බලෙන් ෆෝන් වල ලොක් කඩන නැන්දි කෙනෙක් ගැන. iPhone එක ගන්න මේ තියෙන්නේ මේ හොඳට ඔව් iPhone එකක් හොඳට පේනවා. මේ ෆෝන් එකෙන් ඔබතුමා fake iPhone එකකුත් වයි. කවුරු හරි බ්ලොක් කරලා තියෙනවා නම් දවස් 3ක් ඇතුළත ඒ සියලුම නම්බර් මම බ්ලොක් එක කරලා දෙනවා. What the fuck? දැන් මේක දවස් 3 හදාගන්න ඒව පුළුවන්. පුළුවන් ඒ සියලුම දේවල්. මේ ගුරුකම් වල iPhone එක ඒ ගෑණි මං හිතන්නේ iCloud එක කෙනෙක් කියලා දන්නවත් දන්නෙත් නෑ මචෝ. පුළුවන් iCloud එකක් පුළුවන්. අවුලක් නෑ. පෙට්ටියක් කඩා ගන්න පුළුවන් දෝ මෙයාට කියලා. සුරේෂ් සලේගේ එකට මොකුත් කරලා දෙන්න බැරිද? 2000 plus miss calls from Apple California. දේවාලේ වල ෆෝන් ෂොප් එකක් දාපන්. ඇත්තම මේ දේවාල දාගෙන මේ දුක් විඳින්න ඕනේ නෑනේ. ෆෝන් ෂොප් එකක් දාගත්ත නම් වැඩි වෙන්නේ. අනේ මස්ද බං. මාර කන්ෆිඩන්ස් පිටින්නේ බොරු කියන්නේත් බං. ඉතින් බොරු කියනවා මේ ගන්නවත් කියපල්ලෑ. නිකන් බොරුවට පී ෆෝන් රිපෙයාර් කෝස් කරි. මේ ඇන්ටිගෙන් ඉගෙන ගත්ත නම් ගොඩ. සොෆ්ට්වෙයාර් ෂොප් වහලා දාලා මාත් යනවා අරව ගන්න. Apple එකටවත් හිතාගන්න බැරි තාක්ෂණයක් තමයි අපේ මේ ලංකාවේ දේව බලෙන් වැඩ කරන නැන්දිල ගාව තියෙන්නේ. මාර වැඩන්නේ කතාල පුදුම ටෙක්නොලොජි එකක්. රුම්ස්කෝප් රොටාසියෙන් අපි දාලා ගන්න. මගේ මං CID පොරක් කියන්නේ දන්නේ. සාදු ගහලා නේද හොඳට? මොකක් පව මේවා ඔක්කොම පළලා තියෙන්නේ. CID පොරක් කියන දන්නේ නෑලු. පුම්බර විසරණයි අත්තම කියනවා. අන්න බඩ පළලා මොනවටද දන්නේ හරි හරි. නෑ පුම්බර විසරණයි මම දෙන්නම් උත්තර දෙන්නම්. ඔතන ගන්න හරි. නෑ තෙරුවන් සරණයි. කෙලින් උත්තර දෙන්නේ. ඔයාලත් මේ වගේ ගැන කෙටියෙන් රෙකමන්ඩ් කරන්න මේ වීඩියෝ එකට ඩිස්ලයික් එකක් දාන්න යන්න. රෙකමන්ඩ් කරන්න නැත්නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න යන්න. කේස් එකක්. අමුදාවදිද අම්මට අවුඩු ගානව යකවන්න අර ගැහන්ට බිම දාගෙනක ආවා ආයි ගියා උඹ හමුදාපතිද ටික් සීමෝර් වීඩියෝ කරන එක ගන්න ඔක්කොම කලින් ඌ හරියට වීඩියෝ කරලා නැහැ අපි ඊළඟට බලන්න යන්නේ හෙලිකුට්ටම් බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් I wish you happy birthday hey Oi! දෝනේ ගෑතුන් ඉල්ලේ උඩුගා විතරයි යටිගා නෑ මචං. යාළුවනේ ඔයාලත් වම්බටු ගහලා පලා ගන්න ආසද? එහෙනම් අනිවාර්යෙන් මේක බලන්න. වම්බටු ගහලා පලා ගන්නවද? මේ පවුලනේ. අර ඔයාගේ පවුල තමයි. පවුලේ වම්බටු ගහලා පලා ගන්නේ. මුකුණු හර්පනේ අප්පා. අඩේ මම මොනවා කරාම්මදිද? යරා කතා කියන්නේ. අඩේ මම කුණු වරප ඔක්කොම කිව්වා. අඩේ මම කුණු වරප කිව්වද අඩේ මගේ උච්චාරණය තමයි වැරදි වෙලා තියෙනවා. වම්බටු ගාලා නෝනා පලා ගන්නවද? අඩේ මාතයා මම වැරදි නෙවෙයි ඔක්කොම කියනවා. මේ මොනවද අප්පා? වම්බටු අඩේ මේ මොනවද අප්පා? දාලා මේ මොකද අප්පා? පලා අඩේ වම්බටු ගාලා පලා ගන්නවද? ඒකනේ අපා උච්චාරණය පොඩක් වෙන. ඒකනේ උච්චාරණය පොඩ්ඩක් දාන්ඩුන් සින් නැක්කුණ හරිද නැත්තම් කුණාරප කියන්නේ මම හරිද? ඇන්ඩි අනේ ඇන්ඩි වාගේ පුතාට කරදර කරනවා. එන කඩන දාගනින්. මොකක්? කඩන ගන්න බෑක පොඩි වැඩි ඇන්ඩි. ඒක තමයි බලුවේ නම් ඔබේ නහයට දාගනින්. නහයට දාගන්න. බෑන්ඩි හරියට උගේ පොදලන ඇන්ඩි. ඔයෝ හත්ත එක්කකෝ මොකද්ද වේ? අප්පගේ දාගනින්. අප්පගේ දාගන්න බෑන්ඩි දැන් උමාට කරදර කරනවා වගේ පුතානේ ඇන්ඩි. ඇති අපි Facebook එන්නේ ඩේටා එකක් පාගින්න මේ වහන්න දෙයක්
ඇබැ මචන් ඒ ගෑනේ උට පැන්න විදින්නම් මචන් මේ පිටිපස්සේ ළම එලියට එන්න ඕන බචාර බඩවදින වැදිල්ල සංගීත සන්දර්ශනය අපේ සුන්දර මේ කොළුකාර අපේ සුන්දර වේ කොළුකාරය කවුද ජොබ් එකට ගිය පළවෙනි දවසේ යාළුවා අරුවට වසාත් කරන්න කියලා තියෙන අම්මෝ අරුවට මෙහෙම කල්ල කියලා තියෙන වෙන එකක් ඌ කරේ වෙන එකක් හැදෙන්නේ මොකද ගහක් උඩ නැගලා වැලක් අල්ලගෙන පොඩි කායිද මේ ඌ බහින්න හදන්නේ මේ වැල අල්ලගෙන අයෙන් එපා වැහැපන් බං නෝද බං අයියෝ ඩෝටෝ අඩෝ අම්මෝ අම්මප්පමක් වුණා මං හිතන්නේ අරෝගේ යකෝ මම බැහැලා දිනා පොඩි කාලිදා මේ වගේ ගෝති කැමරියෝ ආශ්චර්ය කරන්න එපා පගු නියම ගෝතියොමු හරි ඉතින් ඌ පොඩි කාලේනේ බැස්සේ බර නැහැ එතකොට අන්න කතාව රියල් කලු කුමාරයා කාංචනාගේ අලුත් සින්දුව නේද යාළුවනේ ධනරාජ රියල් කලු කුමාරයා වරපට්ට උන්මාද චිත්‍ර එක්ටම්ගේ හිරිකිරපු නිසා දරුවෙක් ලැබෙන්න විදියක් නැහැ දීඝගාමිනී අද දෙන්න උන්මාද චිත්‍රට ඉතින් දැන් මං කියලා දුන්නේ කොහෙද ඉපදුනේ කියලා කොහෙද සිදුවත් කුමාරයා කොහෙද ඉපදුනේ අර පැත්ත සිදුවත් කුමාරයා කොහෙද ඉපදුනේ අර පැත්තේ අර පැත්තේ ඉපදුනේ අර පැත්තේ පොඩියෝ අපි ළඟට බලන්න යන්නේ ගොපුළු එකා in real life ගොපුළු එකා උඩින් ආවේ මට උඩු සයගස්සේ එකත් වැඩ කරලාද කොහෙද ගොපුළු එකා මං හිතන්නේ come on ගොපුළු එකා නයිස් වැටියා පුළුවන් නම් රෙද්ද කැඩේ යකෝ එකගේ බිජ්ජ බලන් හිටිය අන්තිම වෙනක කවුද දෙමු ආලවක නේද මේ වයි උත්තුමේම මේ සමාජ විනාසයි ආ පොඩ්ඩෙන් යකාගේ එකත් පේනවා මොනවද මම මේ මුන් කරන්නේ Persian cat. I have an Egyptian cat. Wait, why is your cat blurred out? Because my cat is Japanese. මේක කොල්ලොන්ට විතරක් තේරෙන දෙයක් මේක තේරෙන්නේ කොල්ලොන්ට විතරයි ඉන්දියාත් කතා බලන එක නැවැත්තුවේ ඇයි අහන්නේ එපායි බලමු මොකද්ද මේ වෙන්නේ කියලා අරු අයිස්ක්‍රීම් ඩීෆිසර් එක ඇතුළට දානවා අයියෝ මේ ඉන්දියාවේ මට තේරෙන්නේ නෑ බං මේ වගේ ගූ කතා කවුද යකෝ බලන්නේ ලේලන් බස් එකක ජනේලයක් දාලා ඇත්තේ ෆ්‍රිජ් එකට ඒකයි අරින්න අමාරු ෆිසික්ස් කියලා දෙයක් නැති ලෝකයක හදපු කතා රොබෝ කෙනෙක් කිසි සංවේදී සින්දුවකට කරපු සංවේදී නර්තනය අය බලමු රොබෝගේ ඩාන්ස් එක හරි මොකක්ද යකෝ ඒ ඩාන්ස් එක මොකද පුදුම සංවේදී ඒක නිකම් මචං අර දවස් 45 ලොකු වෙන කිකිලියෝ ඉන්නේ අන්න ඒව හෝමෝන ගහලා වැඩි හොඳට කවුරු හරි ඔයාලව ප්‍රයෝජනය කරන්න හදනවා නම් මෙන්න මේ සංඥාව පෙන්වන්න මෙහෙම සංඥා අර පිටිපස්සේ
කවුරුහරි ඔයාලව අපයෝජනය කරන්න අපයෝජනය කරන්න හදනවා නම් මේ සංඥා අරවද අපයෝජනය ලක් කරනවා යාළුවනේ ඔයාලා නිදාගෙන ඉද්දි හීනෙන් උඩකින් දැන් පල්ලෙහාට වැටෙනවා වගේ හැඟීමක් දැල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි දැන් ඊළඟට බලන්න යන්නේ. නිදාගෙන ඉද්දී හදිසියෙම ඇද වැටෙනවා වගේ දැනිලා තියෙනවා. උසක ඉඳන් වැටෙනවා වගේ. ඔව්. සහෝ ඒකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. මොකද්ද? ඒකට කියන්නේ හිප්නික් ජර්ක් කියලා. හිප්නික් ජර්ක් what the fuck? ඔයා අතේ පාරක් ගන්නව නේද? ඒ වෙලාවට මොලේ හිතන්නේ ඔයාට අසහනී කියලා. ඒ නිසා මොලය ඔයාට කටට දීලා අපව අවදි කරනවා. උසක ඉඳන් පහලට දානවා වගේ කැරි හැංගීමක් දැනෙන්නේ ඒකයි. බය වෙන්න එපා බං. ඒක සාමාන්‍ය දෙයක්. අතේ ගහලා එලා බං. thank you බං. මොකක්දකෝ මං ඒ බැලුවේ. මම හිතනවා ඔයාලත් දැනගන්න නැති කියලා විද්‍යාත්මක හේතු යාළුවා. චිත්‍ර කරපු මට නැටුම් උගන්වන සුදු නෝනා. ඔහොම එහෙම වෙන්න ඕනේ. එක නේ ඒක හිමීට බෑනේ. ෆෝගු ඒක තමයි නිවුස් එක කියන්නේ නේ. මේ ඔය කොහෙක් නේ. ඔළුවට මේ මෙතනින් අනිත් අතන ෆෝගු හරි අන්න රයිට් හරි ඔන්නේ ෆෝගු ඒතර ඔයා කෙලින් බලන් ඉන්න ඕනේ. ෆෝගු ට්‍රෙන්ඩ් එකට දැක්ක හොඳම වීඩියෝ එක. කියලා ලෑරියා අරුණලට පිහියක් අහුන්නේ නැත්තේවා. හැකියාව මොකද්ද බලමු හැකියාව නම් කිය අම්බෝ අයියෝ මේක බලලා මට හයියෙන් hina ගියා. නිදාගෙන ඉන්න අම්මන් නැගිටලා බැන්න මහරේ hina වෙන්න නැතුව නිදීපේ කියලා. අවුලෙන් ඉන්න වෙලේක TikTok එකට ආවම ඒකත් පිස්සු කෙලිනවා. ඔයාගේ කැඩිලා තියෙන වටිනාම වස්තුව මොකද්ද? මගේ වටිනා කියන්නේ මගේ කඩන්න දෙයක් තව ඉතුරු වෙලා නෑ. අම්මෝ ඒක ඔක්කොම කැල්ල තියෙන මල්ලි මගේ කඩන්න කිසිම දෙයක් ඉතුරුලා නෑ. Oh my god. wow එන කම්ෆර්ටබල් විදිහට කියනවා ඒක. හැමෝගෙම මෙහෙම තමයි ඉතින්. මොනෝ නැතත් අවංකයි බං. මෙනේ කියන්නම් මේ ලෝකෙ නැති දේවල් කියලා. මේ වගේ ඇත්ත කියන අය බොහොම අඩුයි. තෝති මට හොඳටම බැන්න අම්මා. කොල කැලිලුව කියලා බැන්නයි. මට ගෙදර එන්න. මට ගෙදර එන්න. ඉක්නට එන්නම්. මොකද බැන්නේ ළමයාට? මරු බේසික් නියමයි. මෙන්න ළමයි. මුන්ට කියන්නේ දේව දරුවෝ. ඊළඟට දාපු වොයිස් මැසේජ් එක අහන්න ආසයි. එදා 150ක් වියදම් කරපු නැති පාඩුව දැන් කීයද බලන්න. අම්මා තාමත් අහන්නේ මම වැරදිද? ඒ කියන්නේ මේ කලිසෙන් නැටද? එහෙම? අගේ අංකල්ට බලන්න ඕනේද? මගේද? ඇයි ඒ? ඒක සෑහීමකටපත් වෙනවා. අගේ අංකල් මේ මගේ බල්ලා සෑහීමකටපත් වෙනවා නේ? ආ. ඈ? අනේ නෑ නාකි අසහනකාර හැමතැනම යාළුවනේ ඔයාලා පරිස්සම් වෙන්න. සෑහීමකටපත් වෙන්න කිව්වා වගේ. හරිම සාමකාමී කතා බහ. මම නම් කියන්නේ මු 500 දුන්නා. කොහොමද යාට නොදෙනින්න වීඩියෝ කරේ? සකුටත් වීඩියෝ කරන්න කෙනෙක් ඉන්නවා වගේ. ඔයාලා තස්නික සිල්ලොටි කියලා ඔයාලගේ වෙඩින් එක අලංකාර නිලංකාර කරගන්න දෙයක්. එහෙනම් අනිවාර්යෙන්ම ඔයාලා මේ නීති රීති දැනගන්න. 30000යි 30000යි කාරණා හතරක් තියෙනවා. මම ඇත්තටම කැමති වැඩිනේ 4යි. ෆැමිලිස් වල තියෙන වෙඩින්ස් වලට. පොඩි ෆැමිලිස් වල විතරක් කතා කරන්න හරිද? දෙවෙනි කාරණාව කපල් එක ලස්සන වෙන්න ඕනේ. ඔව් කපල් එක ලස්සන වෙන්න ඕන. මූ වගේම ලස්සන වෙන්න ඕන කපල් එක. හරිද? තඩි ඒවා සෙට් නැහැ හරිද? තඩියුන් එපා. තඩියුන් සෙට් නැහැ. උන්ගේ ලොකුකම් වැඩි. 30000යි එච්චරද? හතරක් කිව්වට මේ ගාන අපි ගානත් ගමුකෝ. ගාන කිව්වා. ලොකුන්ට කැමති නෑ කිව්වා. තඩියොන්ට කැමති නෑ කිව්වා.
ඔයා ඒ ගැන ඒක හැනේ ලස්සන වෙන්න ඕන කිව්ව එකමනේ ඒකත් කිව්වේ 3යිනේ. මෙතනට පැට්‍රෝලද කොහෙද ලස්සන වෙන්න ඕන එකෙන් පස්සේ කියන්න ඕන එක තරකටම දාලා කිව්වද කොයිද මං. හොරෙන් කවන්න කියලා ගියාම එයා හොරෙන්ම කාලා තිබ්බා. මට මේ යකාව දැකලත් පුරුදුයි වගේ බං කොහේ හරි. කඩු ෆයිට් එකක්. අයියෝ මේ වගේ සමලිංගික සිංගිති විස පැටවුම් හැමතැනම යාළු. එක්ක කොහේ ගියත් බුන් ඉන්න. ඉඳලා අතවරන් හබ් එකට ගියත් ඒකෙත් මේ වගේ උඹ එයි වැහැලා. විනාසයි උතු විනාසයි. මේ මුළු රට විනාසයි. පොලිසට ටික්ටොක් එකට ආව විතරයි අක්කෝ. මට හිතෙන එකට ඔයාටත් හිතෙන්නේ. දැන් එතකොට කාටද බබා හම්බෙන්නේ? උඹට. මං හිතන්නේ තවත් සමලිංගික වෙන්න පැටියෙද්ද කොයිද? ඔයාලා දෙන්නටම නෑ එකෙක්ගේ කපලා හිල් කරලා තියෙන්නේ එතන. සබස්ක්‍රයිබ් කරන්න ඕන. ඉන්නේ